ඔයාලත් හොටෙල් සයිඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙන ස්ටුඩන්ට් කෙනෙක්. ඔයාලට පුළුවන් අපිත් එක්ක ඇප්ලයි කරන්න ෆ්‍රාන්ස් වල ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එකට. ඔයාලට හොටෙල් සයිඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙනවා නම්, ඔයාලට හොටෙල් සයිඩ් එකේ මොන හරි දෙයක් ඉගෙනගෙන තියෙනවා නම්, ඔයාලට ඒ අදාළ සර්ටිෆිකේට් එකත් එක්ක ඔයාලට පුළුවන් අපිත් එක්ක ඇප්ලයි කරන්න ෆ්‍රාන්ස් ඉන්ටර්න්ෂිප් එකට. ඔයාලා දන්නවද මේ ඉන්ටර්න්ෂිප් එකේ තියෙන වැදගත්? ඉතින් ඔයාලා දැක්කයි වීඩියෝ එක. ඔය වගේම වීඩියෝ එකක් ඊයේ මම දැක්කා TikTok එකේ. දැකලා මම කමෙන්ට් එකක් දැම්මා. දැම්මට පස්සේ මෙහි නය කෙනෙකුත් ඒකට කමෙන්ට් එකක් දාලා තියෙනවා. අද ඒ වීඩියෝ එක රිමූව් කරලා තිනවා. මම ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නවා ඔයාලට මෙතන. ඔයාලා බලන්න. හරිද? ඒ වගේම මට අද උදේ මගේ යාළුවෙක් තව වීඩියෝ එකක් ෂෙයා කරා. මම ඒක දැක්කේ යාගෙන්. මගෙන් ඇහුවා ඒ වීඩියෝ එකේ දැන් ඔයාලා බලන්න පුළුවන්. මම කලින් දාපු වීඩියෝ එකේ එයා කියනවා ඒගොල්ලෝ කියනවා 3 month internship එකකට visa එක දෙනවා. ඊට පස්සේ 2 years long stay visa එකක් issue කරනවා කියලා. හරිද? ඇත්තටම මම මේ සම්බන්ධයෙන් දන්නේ නැහැ. මොකද මම විස සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැති නිසා. ඒ නිසා ඔයාලා දන්න ඔයාලට විශ්වාසවන්ත තොරතුරු මාර්ග වලින් ඔයාලා ඒව හොයලා බලලා ඒවා තහවුරු කරගන්න. මෙහි ඉන්න ලංකාවේ කට්ටිය දන්නවා මෙහි process එක. ඉතින් ඒ කට්ටිය මේක රිප්ලයි කරා කියලා මම හිතනවා. මොකද මේ ඕන මිනිස්සෙක් කැමති තව රටකට කියලා දිනු වෙන එක ඇත්තක්. හරිද? ඉතින් හරි විදිහකට යන්න. නැත්තම් ඇවිල්ලා කිසිම දෙයක් නැතුව ඊට පස්සේ ආයෙත් තමන්ගේ රටට යන්න වුණොත් එහෙම කවුද වා කියන්නේ ඔයාලගේ ලයිෆ් එකට, ඔයාලගේ ජීවිතේ. ඒ නිසා ඔයාගේ ජීවිතේ තියෙන වටිනාකම ඔයා තමයි දන්නේ. ජොබ් එකක් නැතුව කිසි දෙයක් නැතුව ඉන්න තැනක් නැතුව අඩුම ඔයාට මෙහි නෑදෑයෙක් ඉන්නවා නම් ඔයාට ජොබ් එකක් නැත්තම් සල්ලි නැත්තම් කන්න අදින්න මොනවත් නැත්තම් ඒගොල්ලෝ උනත් බලන්නේ නෑ. ඒකයි ඇත්ත කතාව. මම කතා කරන්නේ ඇත්ත කතාව. මෙහි ඉන්න අය දන්නවා මේවා ඇත්ත සිදුවීම් මෙහි තියෙන. ඉතින් ඒ නිසා ඔයාලා බලලා හරි තැනකින් එන්න. ෆ්‍රාන්ස් එනවා නම් එන්න හරි තැනකින් හරි විදිහට. මාස 3කින් පස්සේ ඔයගොල්ලන්ට මොකද වෙන්නේ කියලා ඔයා ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න කරන්න. ඔයාලට තියෙනවා එක වෙබ්සයිට්, ඒ කියන්නේ විස්තර හොයන්න පුළුවන්. මම දාන්නම් මෙහි තියෙන Facebook page එකක්. ඉතින් ඒ ඉන්න community එකේ members ලාගෙන් ඔයාලට විස්තර ගන්න පුළුවන්. ඒ වගේම ChatGPT එකෙන් ඔයාලට විස්තර හොයාගන්නත් පුළුවන්. ඒ වගේ දේවල් කියන්නේ ඔයාලගේ දැනුම use කරලා දැනුම අරගෙන ඒව ගැන හොයලා බලලා හරි තැනකින් එන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. මගේ යාළුවාටත් කිව්වා මේ වීඩියෝ එක බලලා තමයි මම මේ මට හිතුනේ කතා කරන්නේ. මෙහෙත් ඉන්නවා කට්ටිය ඔක්කොම දන්නවා වගේ. හරි මෙහෙමයි කරන්නේ. අන්තිමට කවුරුත් නැහැ. ඔයාට විතරයි. ඒ නිසා ඔයාට මුල් තැන දීලා ඔයාගේ දේවල් ආරක්ෂිතව කරගෙන එන්න.